ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනිකාංශයේ රැකියා සඳහා විදේශගත වීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කිරීම අද සිට ක්‍රියාත්මක කර තිබෙනවා. නිවේදන නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නීතිකාංශය සඳහන් කළේ පසුගිය ජූනි මාස 7 වෙනිදා සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද ඒ අද දක්වා කල් තැබෙනු බවටයි. නව සංශෝධනයට අනුව සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමිරාජ්‍ය, ඕමාන්, ඊශ්‍රායල්, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරු හා දකුණු කොරියාව යන රටවල් 13 වෙත කර්මාන්ත හා ආයතනිකාංශ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් යොමු වීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා තම සේවා ගිවිසුම එම රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල පිහිටි කාම්කරු හා සුබසාධනාංශ මගින් සහතික කරගත යුතු අතර ඒ සඳහා ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් 60ක මුදලක් ගෙවිය යුතු වනවා. වෘත්තීය කාණ්ඩයේ රැකියා සඳහා නව සේවා ගිවිසුමක් සහිතව ස්වයං මාර්ගයෙන් විදේශගත වන වෘත්තිකයන් හට කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනීමේදී ඔවුන්ගේ වෘත්තීය භාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රය හෝ අදාළ රැකියාවේ වෘත්තීය භාවය සනාථ කළ හැකි ලියකියවිලි ඉදිරිපත් කිරීමට හැකි නම් රැකියා ගිවිසුම ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කර ගැනීම අවශ්‍ය නොවේ. පසුගිය සමයේ මිනිස් ජාවාරම් හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශ රටවලදී විවිධ අපහසුතාවයන්ට ලක් වූ අතර එම ගැටලුවලට පිළියමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සුරක්ෂිතව විදේශ රැකියා සඳහා යොමු කිරීම ආරමුණු කරගැනීමෙන් මෙම තීරණයට කාර්යාංශය එළඹ තිබෙනවා.